ආයුබෝවන් මේකින් කියවෙන්නේ බැංකොක් නුවර සිද්ධ වෙන අමුතු අద్భుත සිදුවීම් මාලාවක් ගැන. ඔව් පවුලේ නිවාඩුවකට එන කෙනෙක් ජේක් කියලා. එයා හම්බෙන් වගේ නපුරු බලවේගයකට එරෙහි සටනක පැටලෙන හැටි තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නොහිතපු විදිහට වීරයෙක් වගේ වෙන කතාවක්ද? හරියටම කිව්වොත් මේකේ ප්‍රධාන ගැටුම වෙන්නේ විචියන් කියලා නපුරු මායාකාරයෙක් ඉන්නවා. එයා ආපහු පෘථිවියට එන්න හදනවා. ඉතින් එයාගේම පුතා චාන් කියන භික්ෂුවක් ඒක වළක්වන්න තමයි උත්සාහ කරන්නේ. හරි. මේ ඔක්කොම අතරේ තමයි අර ජේක් කියන කෙනාට තේරෙන්නේ එයා තමයි දොරටුපාලයා. ඒ කියන්නේ keeper of the gates කියලා. දොරටුපාලයා. ඒ මොන දොරටුද? නිරේ දොරටු. ඒක වහන එක යාගේ වගකීමක් වෙනවා. තවර hindrance කියලා තැනක් ගැනත් කියවෙනවා. ස්වර්ගයයි නිරයයි අතර වගේ මානයක්. කතාව පටන් ගන්නෙ කොහොමද? අර චාන් දකින්න දර්ශනයකින් නේද? ඔව්. චාන් දකින්නවා වීදියක් මැද ලේවිලක්. එතන මැක් කියලා කෙනෙක් ඉන්නවා. එයාට අద్භූත කෙනෙක් උදව් කරනවා. ඒකෙක්ටම නගරේ අමුතු දේවල් වෙන්න ගන්නවද? ඔව්. භීෂණයක් පෙතිරෙනවා. ජේක් යාගේ පවුල එක්ක බැංකොක් වලට එන්නේ හරියටම මේ වෙලාවේ. ඉතින් කොහොමද ජේක් මේකට සම්බන්ධ වෙන්නේ? එයාලගේ දුව ලූ නැති වෙනවා. එයාව හොයද්දි තමයි චාන්ව හම්බ වෙන්නේ. පුදුමේ කියන්නේ චාන් ජේක්ව අඳුනනවා වගේ, දන්නව වගේ. ඔව්. එයා ජේක්ට කියනවා ඔබ තමයි දොරටුපාලයා කියලා. අනතුරු අගවනවා. ඉතින් ජේක් එක පාරටම මේක පිළිගන්නවද? නෑ කොහෙත්ම නෑ. එයා හිතන්නේ මේක මොකක් හරි විකාරයක් කියලා. එදිනෙදා ජීවිතයක සම්බන්ධ දෙයක් නෙවෙයිනේ. ඒක ඇත්ත. ඒත් අර වෙළඳ සංකීර්ණයේදී අර මැක් මිනිස්සු මරණ සිද්ධියේ හරියටම එතනදී මැක් දරුණු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ජේක්ට සිද්ධ වෙනවා මේකට මැදිහත් වෙන්න. ඉතින් එතනදී තමයි එයා පැටලෙන්නේ. ඕ නොදැනුවත්වම ජේක් උදව් කරනවා මැක්ව මරන්න. ඒකෙන් තමයි නිරේ දොරටු ඇරෙන්න ඕන අන්තිම චාරිත්‍රය සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ ජේක් අතින්මයි ඒ දේ වෙන්නේ. ඔව්. දෛවයේ සරදමක් වගේ තමයි මැක්ගේ ශරීරය එක පිපිරි යනවා. ඊට පස්සේ තමයි නගරේ පුරාම අමුතු දේවල් වෙන්න ගන්නෙ. මිනිස්සු අමුනිෂ්‍යෝ වගේ හැසිරෙන්න ගන්නවා. ඒ පිපිරීමෙන් පස්සේ ජේක්ටයි අරාට් කියන පොලිස් නිලධාරියටයි සිහි එනකොට එයාලා ඉන්නේ අර හින්ඩ්‍රන්ස් කියන මානේ. අර අතරමැදි ලෝකයේ. ඔව්. එතන යාලක අමුතු ජීවීන් හම්බ වෙනවා. අරාට එතනදී මැරෙනවා. ජේක්ට තේරෙනවා මේ මානේ ඉන්න හැමෝම ඇත්තටම මැරිලා ඉන්නේ කියලා. මැරිලා. එතකොට ජෙක් යාත් මැරිලාද? අයියා එතනට වැටෙන්නේ. චෑන්ඩ් එක පැහැදිලි කරනවා ඒක අතරමං වුණු ආත්ම එකතු වෙන තැනක්ලු. ජේක් එතනට වැටෙන්නේ එයා ජීවිතේ පවුලට වඩා රැකියාවට මුල් තැන දීපු නිසා එයාගේ පාර වරදුනා වගේ දෙයක් නිසා කියලා තමයි කියන්නේ. හරිම සංකීර්ණයිනේ. එතකොට ආයේ එළියට එන්න බැරිද? චෑන් කියනවා බලාපොරොත්තුවක් තියෙනවා කියලා. නිරේ දොරටු වැහුවොත් ජේක්ට ආයෙත් පණේනවා කියලා. ඒත් එක ලේසි නෑනේ. ඒ අතර ජේක් කියන්කට මොකද වෙන්නේ? අන්න ඒක තමයි භයානකම දේ. අර මැක් එයා ජේක්ගේ ශරීරයට ඇතුල් වෙනවා. මොකක්? ජේක්ගේ මෑංගට? ඔව්. ඇතුල් වෙලා ජේක්ගේ පවුලව හොයාගෙන යනවා. එයාලව මරන්න. අප්පෝ. ඉතින් ජේක් මොකද කරන්නේ? යාර හින්ඩ්‍රන්ස් එකේ ඉන්නේ. ජේක්ට සිද්ධ වෙනවා අර මැරිච්ච පොලිස්කාරයා අරාට් එලාගේ ශරීරයට ඇතුල් වෙන්න. අරාට්ගේ ශරීරයට. ඔව්. ඊට පස්සේ චෑන් දෙනවා විශේෂ ආයුධ වගේක්. ඒවා අරගෙන තමයි එයා යන්නේ මැක් එක සටන් කරන්න. ඒ කියන්නේ තමන්ගේම ශරීරයේ ඉන්න කෙනෙක් එක්ක. ඒක නම් හිතාගන්න තමාරු සටනක් වෙන්නේ නැති. හෝටල්ලේදී නේද ඒක වෙන්නේ? ඔව්. හෝටලේදී ජේක් අරාට් ගෑන්ගේ සහ මැක් ජේක්ගේ ගෑන්ගේ සටන් කරනවා. ජේක්ගේ බිරිඳ ප්‍රැන්ක් එයාට හිතාගන්න බෑ ඇත්ත ජේක් කවුද කියලා. පැටලෙනවා ඇති නේද? අනිවාර්යයෙන්ම දුවලු දෙන ලකුණකින් එයා ඇත්ත ජේක්ව අඳුන ගන්නවා. ඒත් අත්වැරදීමකින් එයා වෙඩි තියන්නේ ඇත්ත ජේක්ට. අයියෝ. ආයෙත් මැරෙනවද එතකොට? ආයෙත්තර හින්ඩ්‍රන්ස් එකට වැටෙනවා. එතකොට කොහොමද මේ කතාව ඉවර වෙන්නේ? චාන්තම ආයෙත් එයාව එතනින් බේරගන්න යාලට හම්බ වෙන මැක් දාලා ගිය සටහනක් ඒකෙන් විචියෙන් ඉන්න නියම තැන. ඒ කියන්නේ නිරේ දොරටුව තියෙන තැන හොයාගන්නවා. කතාවේ උච්චතම අවස්ථාවට නෝගේ. ඔව්. මැක් ජේක්ගේ පවුලව අරන් ගිහින් ඉන්නේ එතනට. විචියන්ගේ අරමුණ දුවව ලුව බිලි දීලා දෙවියෙක් වෙන්න. ජේක් වෙලාවට එතනට එනවද? ඔව් අන්තිම මොහොතේ එතනට එනවා. ඊට පස්සේ ලොකු සටනක් යනවා. ජයගන්නේ කවුද? අන්තිමේදී ෆ්‍රෑන්ක්ගේ උදව්වත් එක්ක ජේක් මැක්ව මරනවා. ඊට පස්සේ චාන් පොඩි උපායක් යොදනවා විචියන්ව රවට්ටන්න. ඒ අතරේ ජේක් පිටිපස්සෙන් ගිහින් විචියන්වත් මරනවා. එතකොට නපුර පරාදයි. ඔව් ඒත්
මැරෙන්න කලින් විචෙන් කියනවා අර නිරේ දොරටුව වහන්න නම් ජේක්ට ඒක හරහා යන්නම වෙනම කියලා. ඒ කියන්නේ ජේක්ට ලෝකේ බේරගන්න නම් එයාට නිරේට යන්න වෙනවා. ඔව් එයාට වින විකල්පයක් නැහැ. එයා තමන්ගේ ඉරණම බාර ගන්නවා. හරිම දුක්පර අවසානයක් වගේ. පවුලෙන් සමු අරගෙන එයා අර ගිනිගෙන දැවෙන දොරටුවෙන් නිරේට ඇතුල් වෙනවා. ඒකම දොරටුව වැහෙනවා. ලෝකයේ ආයෙත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ප්‍රැන්ක්ටයි ලූටයි මොකද වෙන්නේ? එයාලා ආච්චිගේ ගෙදර යනවා. ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. ඒත් කතාව ඉවර වෙනකොට අර අමුතු ගැහණියක් එනවා කිව්වා නේද දොරටුව ළඟට. ඔව් ඒක තමයි අන්තිමට අපිට හිතන්න දෙයක් ඉතුරු කරන්නේ යා බලයක් පාවිච්චි කරනවා වගේ පේනවා. ඉතින් මේ දොරටු පාලයක් වෙනවා කියන එක ඒකේ තීරුම මොකක් වෙන්නේ නැතිද? නිකම්ම නපුර නවත්තන එක විතරක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර විට ජේකේ ගමන නිකම්ම දොරටුව වැහීමක් නෙවෙයි. එයාගේ අතීත තීරණ වලට අර පවුල පැත්තකට දාපු එකට වගකීමක් ගැනීමක් වෙන්නත් පුළුවන්. එතකොට අර අන්තිමට ආපු කෙනා එයා කවුරු වෙන්නේ නැතිද? කවුද දන්නේ? සමහර විට මේ වගේ තව දොරටු තියෙනවද? තව දොරටු පාලකයෝ ඉන්නවද? ඒ ගැන අපිට හිතන්න ඉඩ තියර තමයි කතාව ඉවර වෙන්නේ.